අයියෝ දැන් නම් මේ ඇති බන් දැන් කීයේ ඉඳන් ඉන්නවද මේක හරියන්නේ නැහැ බං වරෙන් එම අපි දෙන්න ඒක තමයි ඕගොල්ලෝ කියන්නේ මට බය නෑ කියලාද අයියෝ නංගි දැන් අපි කීයේ ඉඳන් මෙතන ඉන්නවද අප්පා ඈ මේ නංගි ඔයාලට අපි බය වෙන්න ඕනේ අනේ නංගි අපි ඔයාලට ගොඩාක් බයයි නේ බං ගොඩාක් බයයි මේ අපි දැන් යන්නම් ඈ යන්නම් ළමයි දෝනි කියනවා නිහොන්නේ එතකොට තමයි කියලා දෙන්නේ අයියෝ බං හරි අනේ නාංගි බබෝ මෙයාට මට යන්න දෙනවද ඈ ආන්නේ බය තියාගන්න හරි එහෙනම් අපි යනවා නංගි යනවා බයි නෑ යන්න දෙන්නේ අප්පෝ මේක යකෝ හොඳ වැඩක් වුණා මේ නංගි මේ අපි දැන් කීයෙන් ඉඳන් එනවද මේ වරෙන් බං යන්න ඒක තමයි වරෙන් බං යන්න ඒක තමයි ආයිත් ඔයාලා කියන්නේ මට බය නෑ කියලාද නංගි ඔයා හිතුවාද අපි මෙච්චර වෙලා මේ ඔයාගේ මේ බැට් එකට ඔය හිම්බිච්චම් බැට් එකට බබෙවි හිටියා කියලා නංගි මේ යන්න දෙනවද නැද්ද ඔයගොල්ලෝ තාම මගේ හිත දන්නේ මේ අනිත්‍ය දුක්ඛේ සංසාරේ අයියෝ අහෝ දෙවියනේ ටිකක් එන්නකෝ Doni nේද? මං එනවා දෝනි. මේ කවුද යකෝ මේ ඇයි දෝනි කතා කරේ? මම තමයි ශිවා දෝනිට කිව්ව නේද දොඹ ඉවරයි උඹලට සුපර් ශිවා එතකොට මේ අත්තයියේ මේගොල්ලම දෙකේ කියනවා ඕගොල්ලෝ මගේ දෝන්ට මොනවද කිව්වේ? අපි මොනවද කිව්වේ ඒක තමයි මල්ලි මේ ඔයත් එක්ක නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ නංගි මේ අපිට මේ උදේ ඉඳන් යන්න දෙන්නේ නැත්නම් දැන් කීයේ ඉඳන් අපි ඉන්නවද ඒක තාවලි මට වැඩක් නෑ. ඕගොල්ලෝ මගේ දෝන්ට බැන්නා නේද? අදුම්බල ඉවරයි. ඔයා ගැටි තියෙන කංගුව ගන්න බල හිතනවා වගේ කෙන්නේ මේ මම තමා ගල් තට්ටයා. මට තව නමක් තියෙනවා. ඒ තමා කංගුවා.
ඊට වඩා හොඳයි. මල්ලි පරිස්සම් යන්න. මල්ලි ආයෙ ඔය වගේ ඉන්න බෑ. හරිනේ? යන්න අයියා. ధోని සුදුයිද? අලුයිනේ. කවුරු කියන්නේ එපා. හරි සුදුයි. කවුරු කෝල් කරනවද දන්නේ නැහැ අප්පා. හෙලෝ. හෙලෝ නංගි මම මේ අයියා කතා කරන්නේ. යන්න අයියා. නංගි මේ මායි මැණිකේ අද පොඩි ගමනක් යනවා. අපේ ළමයි දෙන්න අද දවසේ විතර පොඩ්ඩක් තියාගන්න පුළුවන්ද? යන්න අයියා ගමන් තියාගන්න. මේ නංගිගේ නම් මන්ට විනාඩි 5කින් 10කින් 15කින් 20කින් විතර ළමයි දෙන්න නැවන්නම් මයි අම්මේ. දැන් එන්න. හරි මයි මැණිකේ තියෙන බෑ තියෙන සුගිරි බෝලිය බයි. මේ ගොම් හෙල්ප් එක දෙන්න මොකද එනවද දන්නේ? ధోని අම්මා කියන්නේ. සින්දු අය බින්දු අය දෙන්න වෙනවලු ගෙදර ගිහින් එතමත් දාලා ලෑස්ති වෙන්න. ඒ ගෙම දෙන්න නෝද? ඔව්. අනේ මට මොකෝ? අනේ තාම උදේට කාලක් නැහැ. එන්න පුතාලා ගේ ඇතුළට. ඉඳගන්න. පුතාලා හොඳින් ඉන්නවද? දැන් ඉතින් ඉස්කෝලේ නිවාඩු ඉවරයිනේ. ඔව් නන්දේ අපි හොඳින් ඉන්න. පුතාලා දැන් බඩගිනිත් ඇතිනේ. බත් ටිකක් කාලෙමුද? හරි නන්දේ. දැන් තෝ වියලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සර කාලෙමුනේ. පුතාලා කැමරා හයිද? නන්දේ කෑම නම් රසයි ඈ. ඔව් නන්දේ. නිකන් කන්නේ 7 අවුරුදුකින් කාලා නැහැ වගේ. පුතාලා කාලේ ඉවරයිද? ඔව් නන්දේ හොඳටම කෑවා. අපි හොඳට කෑව නන්දේ. මේ ඒක නෙවෙයි නන්දේ. මං අහන්නම හිටියේ. ධෝනිකෝ ඒක නන්දේ. ආවෙලේ ඉඳලා අපි ධෝනිව දැක්කේ නෑනේ. ධෝනිද? ධෝනි උඩහා ගෙදෙට්ට ගියා. තා ටිකකින් එයි. නන්ද කැමකට ජාපාලවත් දාලා ඉන්නවද දන්නේ? මේක කොහෙද මේ දුවන්නේ? යකෝ මේක ලයිට් මා යන නනීපේ යා දැක්ක කල්. ධෝනි අයියා දැන්ද කෑවේ? ඔව් නංගි අර ඔයා මේ එන්න අර විනාඩි 10කට කලින් කෑවේ. මේ නංගි මට මේ පොඩි උදව්වක් කරන්නකෝ. මේ ගිහිල්ලා අම්මගෙන් උණු වතුර ටිකක් ඉල්ලන් එන්නකෝ. උණු වතුර දෙකක්ද? මං යනන් එන්න. අන්නාඩි දෙක දාගෙන තු ඇස් දෙක අතර දෙනවා මල්ලි. අන්නාඩි දෙක දාගෙන ඉන්න ඕනේ අප්පා. ආයි. යා වතුර එක. ධෝනි වතුර ගෙනාවද? දෙන්න.
යකෝ. යයිය ගොඩක් රසයයිද? නංගි උණු වතුරනේ ගේන්න කිව්වේ. මොනවද මේ ගිනානේ? අයියානේ ඉතින් කිව්වේ උණු වතුර ගෑන්ද කියලා. අනේ යවෝ උණු වතුර ගේන්න කිව්ව බොණ්ඩේ. යකෝ මේ මාර රත්නේ නේ. මන් දන්නේ ලිපේ තිබ්බ වතුර ගෑනන් ආවා. ඒකනේ පුතා අර කසාය තම්බන් තිබ්බ වතුරගෙන අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ නන්ද තව ටිකක් රත්න වෙලා තිබ්බන අනිවාර්යෙන් අපේ උකුරු පිච්චෙනවා. අයියා කොහොමද ඉතින්? අපි හොඳින් ඉන්නවා නංගි. මල්ලේ පාරණ හොඳකට නෙවෙයි මතකනේ ගිය පාරත්. ඔය අපි ෂේප් එක කපමු. ඒකම නංගි මේ අපි පොඩ්ඩක් මේ උඩට ගිහලා එන්න. උඩට යන්නේ ඕනේ. අපි ශ්‍රී ලංකාවමු. දාන්න නංගි බෝලේ. ඔන්න අයියා බෝලේ දානවා. දාන්න. අර ඇයි මොකද්ද? ඔන්න අයියා ගහන්න. මේ පොඩි අක්ෂණි ගව්වා පපුවටම. මට සිරි කිය නේද පපුවට? ඊපන් බං බැට් එක පොඩි එකෙක් බෝල් එකට ගහගන්න බෑ කට නම් තියෙනවා. දාන්න නංගි බෝලේ. නයයන් ගහන්න. දාන්න නංගි බෝලේ ඉම්මනට. ආද ඒවට රැවටේද මම? නය බෝලේ එනවා ගහන්න. ඒක ගණන් ගන්න එපා පුතා. මම අතන සීඩ් එකක් තියෙන ඒ කාටුන් එකක් තියෙන ඒක බලන්න. හරි පුතා එහෙනම් මම ලයිට් ඔෆ් කරන ඔයාලා කාටුන් එක බලන්න ඕනේ. අයියා කාටුන් එක බලමුද? හරි නංගි කාටුන් එකක් බලමු. කාටුන් නෙමෙයි අපි බලමු යක්කු ෆිල්ම් එක. ඈ යක්කු ෆිල්ම් එක? මේක නම් පත්ත ෆිල්ම් එකක්. කොහොමද පිටකට මෙහෙම ඇතුල් වෙන්නේ? මෙතන කවුරුද? මේක නම් මහා පුදුම තැනක්. බලන්නකො මොන? එයාගේ කකුලට මොකද වෙලා තියෙන්නේ? කවුද නිකන් කරගහනවා වගේ ඇහුණ නේද? මං කියන්නේ මුකුත් නෑ. හැම එකක්ම ඔයාගේ හිතේ තියෙන්නේ. මට කකුලෙන් ගැව්වද? මේ මොකද මේ? ඔයා ඇයි උත්තර දිගට නියපොතු වවන් ඉන්නේ? මොකද්ද? නංගි උඹලා ගෙදර හැම පාරම මගේ ළමයි දෙන්න අපව මොකක් හරි කරදරයක් එනවා. අනේ අයියා මේ සෝරි අයියා මේ ආයෙ නම් එහෙම වෙන්නේ නැහැ අයියා. මින් පස්සේ උඹලා ගෙදරට මංවත් මගේ ළමයි දෙන්නවත් එන්නේ නැහැ. සින්දු බින්දු මෙහෙරෙන් යන්න. ඕනි ඔයා නම් जा
දැන් ඔයාලා හැමෝම දන්නවනේ අපේ හොර පොල් කැඩීමේ ව්‍යාපෘතිය ගැන. ඉතින් මේක කරොත් එහෙම අපි හැමෝම ගොඩ. ඒක තමයි අපි හැමෝම ගොඩ. ඒක තමයි මම උඹලා දෙන්නාම මේකට සම්බන්ධ කරගත්තේ. ඉතින් මාකටිං නම් අකිලා තමයි. ඉතින් නම් ගොඩ තමයි. එන්නාට අපේ කොල්කන්න වතුලින් තියෙන මොඩ දොල්ලා ගෙදරනේ. අයියෝ බං උඹලා ඔය කොච්චර කල් ඔය දෝන්ට බය වෙලා ඉන්නද බං? මේ පාර මමත් ඉන්නවා. මේ අකිලා අයියා ඉන්නකම් උඹලා බය වෙන්න එපා. අපි වැඩේ ගානට දෙමු. ඒක තමයි අයියා. මල්ලි ඔයා බය වෙන්න එපා. අපි අකිලා අයියා ඉන්නවනේ. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දෝනි නෙවෙයි ආයේ මොකක් ආවත් බය වෙන්න දෙයක් නැහැ. හාකෝ මට නම් නිකන් මොකද්ද වගේ. හරි. දැන් මම උඹලට WhatsApp එකකින් යවුව plan එක create කරාද? ඔව් අයියා. මම ගානට WhatsApp එකෙන් යව ෆොටෝ එක ගානට මේ plan එක හදලා තියෙන්නේ මේ. ඈ මේකද උඹලා හදපු plan එක? ඔය මේ තියෙන ලස්සනට. පොඩ ඉන්නවයි මම ඔයාලට පෙන්නන්න. අයියා මේ තියෙන්නේ දෝනිලාගේ වත්ත. හරිද? මේ තියෙන්නේ මහා පාර. එතකොටයි මේ වැඩත් එක්කම තියෙන්නේ අපි හොරපොල් කඩන්න යන වත්ත. අයියෝ බං උඹලා මේ plan එක හදලා තින්නේ ගල් වලින්නේ. හරි ඔක්කොම හරි කියමුකෝ. මේ මොනවද බං මෙතන තනියෙන් චූටි ගලක් තියෙන්නේ. මේ පොඩි ගල දැයියා මේ ලොකු ගල ඇවිල්ලා දෝනිලා ගෙදර. මේ පොඩි ගල ඇවිල්ලා දෝනිලාගේ කක්කූසිය. අයියෝ බං උඹලත් එක්ක වැඩක් කරන්න බෑ බං. අයියේ මොඩ දොල්ලාගේ වත්ත කක්කුස්සේ හරිනේ. දැන් මේ මගේ අතේ තියෙන මේ පොරපොල් කන්න වත්ත කක්කුස්සේ. අයියෝ බං උඹලත් එක්ක බෑයි බං. හරි ඒ වලි වැඩක් නෑ. හෙට උදේ 10 විතර වෙද්දි හරියට හැමෝම වරෙල්ල ප්‍රශ්න නෑනේ. හරි අයියා ප්‍රශ්න නැහැ. ඔක්කොම හරි. දැන් උඹලා හෙටත් මේ වගේ ගෝත විදියට ඉන්න නැතුව වැඩේ සප් එක දීපන් හරිද? දැන් ගේමක් ඕනේද? එපාද ඕනෙමද? අඩු වැදගත් කාරණා තුනක් තියෙනවා. එක දෝනිගෙන් පරිස්සම් වෙන්න ඕනේ. දෙක ඒකත් දෝනිගෙන් පරිස්සම් වෙන්න ඕනේ. තුන ඒත් දෝනිගෙන් පරිස්සම් වෙන්න ඕනේ. අනේ අයියේ දෝනිට අහුනොත් ඉවරයි අයියේ. මට ඒ ගැන බයයිත් එක්ක. අනේ මොනවා බය වෙන්නද මල්ලි? අපි සිරිල් අයියා ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ. මේ මම පොල් ගෙඩි ටික කඩලා දානකම් උඹලා වටපිටාව ගැනත් පොඩ්ඩක් බලාගෙන ගෙදර මිනිහා එනවද කියලාත් බලාගෙන දෝණිය එනවද කියලා බලාගෙන හිටපන් ඈ. හරි අයියේ අපි වැඩේ කරන්න. බරින් හරි. වගේ තමයි මචං අයියෝ. අඩෝ ඒ වලල්ල දීපන් මම මේක රූටනවා. අනේ ලොක්කා වලල්ල නෑනේ ලොක්කා. අඩෝ තොපිලා එක්කන් ආවට මට ගහන්න ඕනේ අකෝ.
උඹලා යකෝ මගේ වත්තර මෙල මගේම පොල් ගහලා මටම ගහලා යන්න ඈ උඹලා ආස ඇති ඈ එහෙම දාසු බෑ එහෙම දාස ඈ වරින් බං අපි දුම් යමෝ නේද තිබෙත් එකේ දණ්ඩයි ඒ ඔමිට බං අනේ අයියේ අඩ වරි අන්න අයියා අපි ඉවරයි අයියේ අඩ උඹ අරු එනවා අඩ අන්නේ ඒ පල්ල යකෝ පල්ල ටික මේ මොඩියට ගිනේ අනේ අයියේ නැගින්න අයියේ නැගින්න Bodoh, apa mati lu? ඔය බං ගස්ලා පොඩිය අඩෝ උඹලා විතරක් නෙමෙයි මමත් ඉවරයි වේ. වැඩේ පට්ට වෙලා වගේ. කිරිබොන කාලේ චන්දාලන පරිවාසයක් කොටියට. අපේ නම්බුවට ආවා. මුල දෙන්නාද ඉවරයි. පුත්තට ඉවරයි. එනම් ප්ලේස්ටි වියන් මගෙන් ඉදල් පාරක් කන්නේ. ප්ලේස්ටි මගෙන් ටොයිලට් කසු පාරක් කන්නේ. ඔව් නංගියෝ තොපිලට මොකද Hello, ये कुमारी आंटी रे, ये आंटी मार सीन में कने. Hello, मैं वसंत आंटी रे.